වෙල්කම් බැක් ගේමින් ගෝස්ට් ඇකඩමි වෙබ් channel ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුත්ම ස්ටෙප් අප් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද ඉඳලා ඔන්න දිගටම අපිට එන්න තියෙන අලුත්ම ඉවෙන්ට් ගැන වීඩියෝ ඒ වගේම ඉවෙන්ට් ස්පින් වීඩියෝ වලට ගේමින් ගෝස්ට් ඇකඩමි YouTube channel එකකින් ඒ වගේම Facebook page එකකින් ඒ වගේම TikTok එකෙන් බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අලුතෙන්ම මාක් සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අත් බලමු මේ දේවල් ගන්න ඩයමන්ඩ් කීයක් යයිද කියලා. ඒ වගේම තමයි ඔයාලට විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න මෙන්න මේ නම්බර් දෙකෙන් එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම විනාඩි 2ක් ඇතුළත ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන්. ඒ වගේම ලෙවල් අප් පාස් එහෙමත් ඔයාලට දාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැම්ම ඔයාලා ගේමින් ගෝස්ට් ඩයමන්ඩ් ස්ට්‍රෝ එකට සෙට් වෙන්න කියලා මතක් කරනවා. හරි දැන් අපි බලමු මෙන්න මේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන ඉවෙන්ට් එක ගන්න අපිට ඩයමන්ඩ් කීයක් යයිද කියලා. ඒ වගේම තමයි මම ඊයේ වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඒ වීඩියෝ එකේ ඔක්කොම විස්තර ගැන කිව්වා. ඒ වගේම මේ ඩයමන්ඩ් 10000ක ඉවෙන්ට් වගේක් ස්පින් කරා. ඉතින් මේ හැම දෙයක් ගැන මේ වීඩියෝ එකේ දැම්මා. ඒ වගේම අපිට අලුතෙන් මේ වෝ බන්ඩල් එකක් එන්න තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් එන්න තියෙනවා. ඉතින් මේ දේවල් ගැන මම ෂෝට් වීඩියෝ අද ඉඳලා අප්ලෝඩ් කරනවා. ඉතින් එන්න තියෙන දවසත් එක්කම ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා අපිත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා මතක් කරනවා. හරි දැන් අපි බලමු මේ බන්ඩල් මේ මාක්ස් එකක් ගන්න අපිට ඩයමන්ඩ් කීයක් ඇද්ද කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම 9 ස්පින් දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට 1283 ස්පින් එක මුලින්ම දෙනවා. එහෙම වුණොත් අපිට මේක ලක් එකත් එක්ක අපිට අඩු ගාණෙන් ආවොත් හරි එහෙම නෙවෙයි. මම ඉස්සෙල්ලාම ට්‍රික් එකක් යූස් කරන්නම්. ඉස්සෙල්ලාම කලින් ඉවෙන්ට් වලත් මට ට්‍රික් යූස් කරන්න නැතුව මේ කෙල වුණා. හරි මම ඉස්සෙල්ලාම ගෝල්ඩ් රොයල් එකක් දුන්නා. ඒ වගේම මම මෙතනට ඇවිල්ලා මෙන්න මේ account එකට ඇවිල්ලා මෙතනින් ක්ලියර් කැචර් කියන එක දෙපාරක් දෙනවා. හරි මේ විදිහට ඔයාලත් ස්පින් කරලා බලන්න. ඔයාලටත් ලක් එකත් එක්ක එන්න පුළුවන් ගොඩක් දුරට. ඊට පස්සේ මම මෙතනින් අපි කැරක්ටර් එකක් මාරු කර ගන්න ඕන අනිවාර්යෙන්ම. මම මෙයා දාගෙන මෙයාගේ මාක්ස් එකක් දාලත් නැහැ නේ. ඒක අවුලක් නැහැ. ඉතින් මම මෙතනින් දාගන්න කැරක්ටර් එක තමයි හරි අපි අලුත් කැරක්ටර් එක දාගමු. මෙයා දාගමු. ඊට පස්සේ අපි ස්පින් කරගෙන යමු. හරි ඔන්න ඉතින් ඔක්කොම හරි දැන් රෙඩි වෙලා ඉන්නේ. දැන් මාක්ස් එකක් ගන්න අපි ස්පින් කරන්න යන්නේ. ඉතින් සුපිරිම මාක්ස් සෙට් එකක් තමයි දීලා තියෙන්නේ මේ වින්ටර්ලෑන්ඩ් එහෙම මේ 2023 වින්ටර්ලෑන්ඩ් එකට ආපු මාක්ස් එකක් දීලා තියෙනවා. ඉතින් හරි මම දැන් 1283 ස්පින් එක මුලින්ම දෙනවා. නැද්ද? අඩෝ අවසාන ස්පින් එකෙන් මම මාක්ස් එකක් ආවේ පේන්නේ නැද්ද? කරන්න දෙයක් නැහැ. ගරින එහෙනම් එහෙම කරා. බලමු අපි තව ගෝල්ඩ් රොයල් ටිකක් ස්පින් කරලා තව එක ස්පින් එකක් දීලා බලමු. අම්මෝ ඒක නම් ආව අවසානයකට කලින්ද අවුලක් නැහැ. හරි අම්මෝ ඊකේ ආවා 2023 වින්ටර්ලෑන්ඩ් එක ඩයමන්ඩ්ත් ආවා. ඔන්න බෝනස් ඩයමන්ඩ් 599ක් ආවා. අවුලක් නැහැ. අපි තව ස්පින් එකක් දෙමු. ඒකත් ලක් එකත් එක්ක ඒක වාසි. ඔන්න ඉතින් ඒකත් අම්මෝ එළම ඒක මේ ස්පින් අඩුම ගානකින් ආවේ. ස්පින් 3න් 4න් වගේ ආවා. ඩයමන්ඩ් එකේ 1000 ගානක් ආවා. ආයෙත් රිටර්න් කරා අපිට. ඉතින් හරි දැන් අපි තව ස්පින් එකක් දෙමු. අපිට අවසානයෙන් ගන්න තියෙන්නේ ඩයමන්ඩ් 2000ක්වත් ගියේ නැහැ මට නම් ගන්න. ඕකත් කරකුණා නම් එහෙම ගොඩ නෑ. ඒක අවසානකින් ආවේ අවුලක් නෑ. හරි ඔන්න ඒකත් ගත්තා. ඔක්කොම මාක්ස් ටික ඔන්න හරි ඩයමන්ඩ් අපිට ගියා. ඔක්කොම ටික ගන්න ඩයමන්ඩ් 3000ක් විතර. හරි ඔක්කොම ටික ගත්තා. අපි දැන් එකින් එක බලමු. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම මේ සබ් කරලා තියාගන්න channel එක මේ වගේ අලුත් දේවල් බලන්න. හරි ඉතින් අපි දැන් මේ අලුත් මාක් සෙට් එක බලමු. මේ තියෙන්නේ මේ එකක්. ඊට පස්සේ කොයිද මේ අලුතෙන් ගත්ත ටික වෙනවා පෙන්වන්නෙත් නෑ ඒ ටික. මේ තියෙන එකක්. මේ තියෙන්නේ වින්ටර්ලෑන්ඩ් එක. ඊට පස්සේ මේ තියෙන අනිත් එක.
ඕක සෙට් එක තමයි ගත්තේ. අවුලක් නැහැ. ඔයාලත් මේ කැරක්ටර් එක යූස් කරන්න ට්‍රික් එකක් දාන්න. ට්‍රික් එක දැම්මට පස්සේ දැක්කනේ ඔයාලත් අඩු ගාණෙන් ආවා මං හිතන්නේ ස්පින් අඩු ගාණෙන් 3ක් විතර ආවා. ස්පින් දෙකෙන් 3ෙන් ආවා එකක්. ඒ හින්දා වාසියක්. ඒ හින්දා ඔයාලත් අනිවාර්යෙන්ම try කරන්න මේ ට්‍රික් එකක් යූස් කරන්න අනිවාර්යෙන්ම ආවා එකපාරම ස්පින් කරා ගත්තා. එහෙම කරන්න එපා. අනිවාර්යෙන්ම ට්‍රික් එකක් දාන්න ඔයාලටත් අඩු ගාණෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඇඩ්වාන්ස් සර්වර් එක ගැන වීඩියෝ එකක් මම අද දානවා. ඉතින් ඇඩ්වාන්ස් සර්වර් එකත් අපිට ඕපන් වෙනවා ළඟදීම. ඇඩ්වාන්ස් සර්වර් එකට ලොග් වෙලා මම වීඩියෝ එකක් අද දානවා. ඉතින් කට්ටියම රෙඩි වෙලා ඉන්න මේ වගේ අලුත් දේවල් බලන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක එන්ඩ් කරනවා. ඩයමන්ඩ් පප් කරගන්න ඔයාලා පහලින් දාලා තියෙනවා නම්බර සෙට් එක. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා නම්බර ටික. අනිවාර්යයෙන් මේ නම්බර දෙකෙන් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ID එකටම විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඩයමන්ඩ් පප් කරගන්න පුළුවන්. අදම දැම්ම ඔයාලා මැසේජ් එකක් දාලා මාව සේව් කරලා තියාගන්න. එහෙනම් channel එක sub කරන්න, වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම FB පැත්තට ඒ වගේම TikTok පැත්තට හැමෝම set වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක end කරනවා. අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සම් වෙන්න. කට්ටියටම ජය වේවා.